මල් ගහක මල් හැදිලා ඒ මල හැදිලා පරවිලා වැටෙද්දී ඇයි මේ මල් පරවිලා වැටෙන්නේ කියලා අපි කවදාවත් අහන්නේ නැහැ. අපි දන්නවා ඒක හැටි කියලා. ඒ වුණාට මිනිහෙක් මැරිද්දී අහනවා ඇයි මැරුණේ කියලා. මල් ගහක් තරම්වත් ජීවිතයේ අනිත්‍ය ගැන හිතලා නැහැ. මැරෙනවා කියලා හිතලා නැහැ. මහ බෝධිසත්වෝ ඒවා හිතනකොට යම් කිසි වයසට යනවා කියලා හිතනකොට තරුණ මදි නැති වුණා. ලෙඩ වෙනවා කියලා හිතනකොට ආරෝග්‍ය මදි නැති වුණා. ඊළඟට මම මරණයටපත් වෙනවා කියලා හිතනකොට ජීවිත මදි නැති වුණා. ඒ නිසා තමයි දුෂ්කර ක්‍රියා කරනකොට මං ලෙඩ වෙයිද කියලා හිතෙන්නේ නැහැ. දන්නවා ලෙඩ වෙනවා කියලා. දවස් 15කට එක මුං ඇටයක් කනකොට මම මැරෙයිද කියලා හිතෙන්නේ නැහැ. ඇයි ඒ ජීවිත මැදේ ප්‍රහාණය වෙලා. දවස් 15කට එක මුං ඇටයක් කනකොට මහ බෝධිසත්වයන්ට මගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ නැති වෙයිද කියලා හිතෙන්නේ නැහැ. ඇයි ඒ තරුණ මැදේ ප්‍රහාණය වෙලා. ඒකයි අපිට දැන් කෑමක් කනකොට අපි කෑම කනකොට කොච්චර දේවල් හිතනවද? කොච්චර දේවල් හිතනවද? ඒවා මහ බෝධිසත්වයන්ට නෑ. තරුණ මැදේ ප්‍රහාණය වෙලා ජීවිත මැදේ ආරෝග්‍ය මැදේ ප්‍රහාණය වෙලා තමයි අබිනිෂ්ක්‍රමණය කළේ. අද උනත් යම් කෙනෙකුට අබිනිෂ්ක්‍රමණය කරන්න අමාරු ඒ මද තුන තියෙනවා නම් අකුසල් දුරු කරන්න අමාරු ඒ මද තුන තියෙනවා නම්